සුබ දවසක් වේවා ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න ගොඩක් වීඩියෝ වල ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුණා මගේ තවාන. ඒ වගේම තවානේ තියෙන මල්. ඒවල මිල වෙළඳපළ තත්ත්වය ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් අද ඒ වීඩියෝ එක තමයි මේ තියෙන්නේ බ්ලැක් ක්වීන් මල. බලන්න හරි ලස්සනයි. මලේ ස්වභාවය කියනවා නම් කෙමිය කොළ පාටයි. ඒ වගේම මේ හරි ලස්සනට කොටු කොටු වගේ රටාවක් තියෙනවා. දැල්ල මේ පාටයි. වගේම මෙන්න මේ විදිහට බෙදිලා තියෙනවා. හાર્ට් එකක් වගේ. එතකොට බ්ලැක් ක්වීන් මිල ගැන කියනවා නම් සාමාන්‍යයෙන් 17,000-1500 අතර මිලකට යනවා තනි මලක් එක්ක. ඊට සාපේක්ෂව පොඩි පැලයක් රුපියල් 500න් වගේ අලෙවි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඩයමන්ඩ් රෙඩ් වර්ගය. මේකත් බැන්කොක් වර්ගයක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ නැම්මක් තියෙනවා. හරි ලස්සනට මෙයා නැමිලා තමයි හැදෙන්නේ. නැමිලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඇඹරිලා වගේ හැදෙනවා. කල් යන්න දෙපැත්තෙන් කොළ පැහැයක් එනවා. හරිම ලස්සන වර්ගයක් ඩයමන්ඩ් රෙඩ් කියන්නේ. මෙයා නම් ගොඩාක් වෙලාවට මිල ගණන් වලින් කියනවා නම් ඉහළ මිලකට යන වර්ගයක්. සාමාන්‍යයෙන් දැනටම මල් එකක් හෝ දෙකක් සහිත පැලයක් 1,300 ඉඳලා 1,700 දක්වා මිලක යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මලක් එක 1,300ට වගේ ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් චූටි පැල නම් මල් ආසන්න වගේ රුපියල් 500ත් 700ත් අතර මිලක චූටිම පැලයක් ඊට වැඩිය අඩුවෙන්, ඒ කියන්නේ 350ත් 500ත් අතර මිලක යන්න පුළුවන්. ගොඩාක්ම චූටි පැල ඊට වැඩිය අඩුවෙන් ගන්න පුළුවන්. නමුත් මම ඒ මිල ගණන් කියන්නේ නැහැ. මොකද මේ එක එක්කෙනා විකුණන විදිහ වෙනස් නිසා තවත් කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන නිසා. මෙයාව නම් හැමෝම දන්නවා. මේ තියෙන්නේ ශිරානෝ. මෙයත් පර්පල් වර්ගයක්. බැන්කොක් වර්ගයක්, පර්පල් වර්ගයක්. එතකොට මෙයා හැමෝ ළඟම තියෙන හරි ලස්සන වර්ගයක්. මෙයා තව ටිකක් ලොකු වෙනකොට ලොන්గ్ ටේල් වෙනවා. ඒ වගේම බයි කලර් වෙන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට මෙයා මිලෙන් කියනවා නම් ගොඩාක් වෙලාවට දැන් රුපියල් 1000 වගේ මිලකට යනවා. ඒ ප්ලාන්ට් එක ලොකු වෙන්න 1,500 බුෂ් එකක් වගේ වෙනකොට රුපියල් 2,000 පන්නලා වගේ අලෙවි වෙන අවස්ථා තියෙනවා. චූටි පැල නම් සාමාන්‍යයෙන් චූටිම පැල රුපියල් 200 ඉඳලාම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මල් ආසන්න පැල රුපියල් 500ත් 700ත් අතර මිලක වගේ තියෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට මෙයා නමින් ෂේක් මේ වෙනවා. ඉතින් මෙයා හරිම ලස්සන මෙන්න මේ වගේ ලොන්గ్ ටේල් වෙන මලක්. මෙයා පඳුරු ගහන වර්ගයක්. ඒ වගේම ටිකක් පරණ වර්ගයක්. කොළය මෙන්න මේ වගේ දිගටි ස්වරූපයක් ගන්නවා. ඉතින් සාමාන්‍ය මිලක තමයි මෙයා දැන් වෙනකොට තියෙන්නේ. පඳුරක්, ඒ කියන්නේ බුෂ් එකක් සාමාන්‍යයෙන් 1,500කට වගේ යනවා. ඒ කියන්නේ බුෂ් එකක ගස් 2-3ක් වගේ තියෙන බුෂ් එකක්. එතකොට සාමාන්‍යයෙන් පොඩි පැල 150 ඉඳලාම තියෙනවා. ඒ වගේම 250-350ත් අතර අඟල් 4ක වගේ පැලයක් අලෙවි වෙනවා. මල් ආසන්න පැලයක් සාමාන්‍යයෙන් රුපියල් 500ක් 600ක් වගේ
වෙනවා. එක් එක්කෙනාගේ අභිමත පරිදි තමයි ඒ මිල ගණන් වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ බ්ලැක් වර්ගයක්. මෙයා නමින් මැලේසියන් බ්ලැක් වෙනවා. එතකොට මෙයා හොඳ ඉල්ලුමක් තියෙන වර්ගයක් මේ වෙනකොට. මල් පරණ වෙනකොට මෙන්න මේ තත්ත්වයට එනවා. ඉතින් මෙයාගේ මිල ගැන කියනවා නම් සාමාන්‍යයෙන් තනි මලක් එක්ක රුපියල් 800 ඉඳලා මදර් ප්ලාන්ට් එකක් හොඳ මදර් ප්ලාන්ට් එකක් රුපියල් 1200ත් 1500ත් අතර මිලකින් මිලදී ගන්න ඔයාලට පුළුවන්. චූටි පැල නම් රුපියල් 500 ඉඳන් ඇති. ඒත් එක් එක්කෙනා මං අර කලින් කිව්වා වගේම එක් එක්කෙනා ගේ මිල ගණන් වෙනස් වෙන නිසා රුපියල් 500ත් රුපියල් 700ත් අතර මිලකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊට වැඩි චූටි පැල ඊටත් වැඩිය අඩු මිලකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ සිසෝ. තවත් පර්පල් වර්ගයක්. දිගටි ස්වරූපයක් ගන්නවා. මලේ මේ විදිහේ නාරටි මේ විදිහට ඉරි දකින්න තියෙනවා. ඒ වගේම මල වටේට මේ විදිහට ලස්සනට බෝඩර් එකක් තියෙනවා. මෙයා පඳුරු ගහන වර්ගයක්. පඳුරු හදන්න පුළුවන්. ඉතින් මේ වගේ කොළය දිගටි ස්වරූපයක් ගන්නවා. මෙයා සාමාන්‍යයෙන් ගොඩක් තවන් වල තියෙනවා. ඒ වුණාට සිසෝ වල ඉල්ලුම තව දුරටත් තියෙන වර්ගයක් නිසා මෙයා සාමාන්‍යයෙන් රුපියල් 800ත් 1500ත් අතර මදර් ප්ලාන්ට් එකක් ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. තනි මලක් එක්ක සමහරක් වෙලාවට රුපියල් 700 ඉඳන් ගන්නත් පුළුවන්. එක් එක් තවන්කරුවන් අලෙවි කරන විදිහ වෙනස් නිසා නිශ්චිත මිලක් කියන්න බෑ. ඒක නිසා සාමාන්‍ය මිල කියනවා නම් ඔයාලට රුපියල් 800ත් 1200ත් එහෙම නැත්නම් 1500ත් අතර මිලකට හොඳ සිසෝ ප්ලාන්ට් එකක් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල්. ඔයාලට දැල්ලෙන් අඳුර ගන්න පුළුවන් මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල්. බ්ලැක් කාඩිනල් පොහොට්ටුවක් සමග ශාකයක්. එතකොට මෙයා බ්ලැක් වර්ගයක් වෙන නිසා තාමත් හොඳ ඉල්ලුමක් තියෙන සහ හොඳ අලවියක් වෙන වර්ගයක්. ඕනම තවානක තිබුණත් මෙයා ඇත්තටම හොඳ ඉල්ලුමක් තියෙන වර්ගයක්. චූටි පැල රුපියල් 250 ඉඳලාම ගන්න පුළුවන්. ඒ වගේම මල් ආසන්න පැලයක් සාමාන්‍ය රුපියල් 650ත් 800ත් 900ත් අතර මිලකත් ඒ වගේම මදර් ප්ලාන්ට් එකක් රුපියල් 1000 ඉඳලාමත් අලෙවි වෙන අවස්ථා දකින්න පුළුවන්. මේ තියෙන්නේ මෑතක. ඒ කියන්නේ දැන් අවුරුදු කීපයකට කලින් ලංකාවට ආපු හරිම ලස්සන වර්ගයක්. මෙයා මේ ඩබල් පෙටල් වෙලා මේ නමින් නැනෝ ස්වීට්. එතකොට ඔයාලට බලන්න පුළුවන් ඔන්න වර්ග දෙකෙන්ම. ඒ කියන්නේ පරණ වෙච්ච මලකුයි අලුත් මලකුයි දෙකම තියෙනවා. ඉතින් පරණ වෙනකොට මල මෙන්න මේ විදිහට කොළ පැහැයක් ගන්නවා. ඒ වගේම අලුත් මල මෙන්න මේ වගේ ලස්සන දම් පැහැයක් සහ රෝස පැහැයක් තියෙන්නේ. එතකොට මෙයා මදර් ප්ලාන්ට් එකක් රුපියල් 2000ක් විතර වෙනවා. පඳුරු ගහන වර්ගයක් මදර් ප්ලාන්ට් එකක් කියලා කිව්වම හොඳට බුෂ් එක වගේ තියෙන එකක් තමයි 2000ක් 2500ක් විතර වෙන්නේ. එතකොට මෙයාගේ චූටි පැල දැන් ඊට සාපේක්ෂව අඩු මිලකින් ඔයාලට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේ තියෙන්නේ හරිම ලස්සන පර්පල් වර්ගයක් වෙන කවාලි. එයාගේ පැහැය හරිම ලස්සනයි. පියෝ පර්පල් එකක් තමයි තියෙන්නේ. පිරිසිදු දම් පැහැයක්. ඉතින් මෙයා මල් දෙකක් වගේ මදර් ප්ලාන්ට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 1500ත් 1000ත් අතර මිලකට යනවා.
මල් ආසන්න පැලයක් රුපියල් 500 ඉඳලා රුපියල් 800 දක්වා මිලකට යන්න පුළුවන් පැලේ ස්වභාවය අනුව. එතකොට චූටිම පැලයක් අපිට රුපියල් 350ත් 500ත් අතර මිලකට ගන්න පුළුවන්. ඒකත් පැලේ ස්වභාවය අනුව. හරිම ලස්සන වර්ගයක්. ගොඩක් කලින් ලංකාවට ආපු වර්ගයක්. ඒ වගේම ගොඩක් තවන් වල තියෙනවා උනාට මෙයාගේ පැල ගොඩක් අය ළඟ නැහැ. ඒ කියන්නේ තවන් වල තියෙනවා. ඒ උනාට පැල ප්‍රමාණය අඩුයි. ඉතින් වවනවා නම් මෙන්න මේ විදිහ වර්ග වවන එකෙන් ඔයාලට ගොඩාක් වාසි වෙන්න පුළුවන් ලොකු අවස්ථාවක් තියෙනවා. මේ තියෙන්නේ ජගුව වර්ගය, ග්‍රීන් වර්ගයක්. එතකොට මෙයාගේ හරි ලස්සන රතු පාට වගේ නාරටියක් මැදින් මලේ මැදින් තියෙනවා. ඒ වගේම තමයි මලේ අග මෙන්න මේ විදිහට ලස්සනට රතු පැහැයක් වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙයා වටින වර්ගයක්, මිල අධික වර්ගයක්. මීට අවුරුදු කීපයකට කලින්, අවුරුදු 3-4කට කලින් මෙයා ඇත්තටම ගොඩාක් මිලයි. දැන් නම් මෙයාගේ පැල අපිට ගන්න පුළුවන් චූටි පැල රුපියල් 500ත් 900ත් අතර මිලකින් ගන්න පුළුවන්. ඒ වගේම මල් ආසන්න පැලයක් රුපියල් 800ත් රුපියල් 1000ත් අතර මිලකින් ගන්න පුළුවන්. මලත් සහිත පැලයක් රුපියල් 1200ත් 1800ත් මිලකට ගන්න පුළුවන්. ඒක පැලේ ප්‍රමාණය අනුව තීරණය වෙනවා. ඉතින් ඒ විදිහ මිලකින් තමයි ජගුව ග්‍රීන් තියෙන්නේ. හරිම ලස්සන වර්ගයක්, ඒ වගේම වටින වර්ගයක්. පර්පල් ලෝකයේ දුර්ලභ වර්ගයක් වෙන මෙයා නමින් සෙන්සර් වෙනවා. එතකොට මෙයා ගොඩක් කලින් ලංකාවට ආපු වර්ගයක්, මෑතක නෙවෙයි ඈතක ආපු වර්ගයක්. එතකොට මෙයා ගොඩාක් තවන්වල නැහැ. මේක දුර්ලභ වර්ගයක්. එතකොට මේක මලක් එක්ක සාමාන්‍යයෙන් මදර් ප්ලාන්ට් එකත් 1000ත් 1500ත් අතර මිලකට දෙන්න පුළුවන්. සමහර වෙලාවට ඊටත් වැඩිය මිලකට යන්න පුළුවන් වෙනවා දුර්ලභ වර්ගයක් නිසා. ඉතින් මෙයාගේ චූටි පැලයක්, පුංචිම පැලයක් සාමාන්‍ය රුපියල් 400ත් 500ත් අතර යන්න පුළුවන්. මල් ආසන්න පැලයක් රුපියල් 700ත් 900ත් අතර මිලකට යන්නත් පුළුවන්. ඒක ඉතින් එක එක්කෙනාගේ අභිමතයේ පරිදි තමයි. ඒ කියන්නේ තමන්ගේ පැල ප්‍රමාණය අනුව සමහර අය මිල ගණන් අඩු කරන්න පුළුවන් සහ වැඩි කරන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් දම් පැහැයක්. හරිම ලස්සන මලක්, මීට වැඩිය ටිකක් ලොකු වෙනවා. ඒ වගේම මෙයා ටිකක් මිල අඩු වර්ගයක්, කලින් ආපු වර්ගයක් ලංකාවට. එතකොට මෙයා මදර් ප්ලාන්ට් එකක්, මල් දෙකක් තුනක් එක්ක සමහරක් වෙලාවට රුපියල් 800ත් 1200ත් අතර මිලක තියෙන්නේ. ඒතර චූටි පැල රුපියල් 200 ඉඳලාම තියෙනවා. මල් ආසන්න පැලයක් සාමාන්‍ය රුපියල් 500ත් 700ත් අතර මිලක මෙයා තියෙනවා. මෙයා නම් හැමෝ ළඟම ඇති. මේ තියෙන්නේ ප්‍රින්සස් අමාලියා. එතකොට මෙයාගේ මිල ගණන් කියනවා නම් මෙයා සාමාන්‍ය මිලක තියෙන්නේ මදර් ප්ලාන්ට් එකක් රුපියල් 800ත් 1200ත් අතර මිලකින් වගේ තියෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂව පොඩි පැල මිල ගණන් වෙනස් වෙනවා. රුපියල් 150 ඉඳලාම චූටි පැල තියෙනවා. ඒ වගේම මල් ආසන්න පැලයක් රුපියල් 500කට 600කට 650කට වගේ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මිස්ටික් වගේ හරිම ලස්සන මෙන්න මේ විදිහට රතු පාට ඉරි ගිහිල්ලා දකින්න තියෙනවා. මේ තියෙන්නේ තවත් පර්පල් වර්ගයක් මගේ තවානේ තියෙන. බැලූ බැල්මට ටෙසරෝ වගේ පෙනුනට මේ තියෙන්නේ ටෙසරෝ නෙවෙයි. මේ තියෙන්නේ බේබි පර්පල්. එතකොට මෙයා
සාමාන්‍ය මිලක තියෙන්නේ මදර් ප්ලාන්ට් එකක් මලක් හෝ දෙකක් සහිත මදර් ප්ලාන්ට් එකක් රුපියල් 1000ත් 1500ත් ඒ වගේම 1700ත් අතර මිලක තියෙනවා. සමහරක් වෙලාවට මම දැකලා තියෙනවා මෙයා ගාන අඩුවෙන් දෙන අවස්ථාත්. ඉතින් එක් එක්කෙනා තමන්ගේ තියෙන පැල ප්‍රමාණය අනුව විකුණන විදිහ වෙනස්. ඉතින් ඒක අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ වුණාට මෙයා සාමාන්‍ය මිලක තියෙනවා. පොඩි පැලයක් රුපියල් 350ත් 500ත් අතර මිලකත් මල් ආසන්න පැලයක් රුපියල් 600ත් රුපියල් 900ත් අතර මිලකටත් යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මගේ තවානේ තියෙන හරිම ලස්සන වර්ගයක් තමයි මේ තියෙන්නේ. මෙයා නමින් ඇලෙක්සියා ජෙඩ්. ජෙඩ් මල තව ටික කාලයක් යනකොට ලොන්ග් ටේල් වෙනවා චුට්ටක්. ඒ වගේම හරිම ලස්සන දුර්ලභ වර්ගයක්. හැමෝ ළඟම නැහැ. ඒ වගේම මම බෝ කරන වර්ගයක්. ඒ කියන්නේ මෙයා අලෙවි කිරීම කරන්නේ නැතුව බෝ කරන වර්ගයක්. ඉතින් හරිම ලස්සන මම ආසම වර්ගයක්. එතකොට මෙයාගේ මිල ගණන් කියනවා නම් ටිකක් මිලයි. ඒ රුපියල් 1500න් එහාට වගේ තමයි මදර් ප්ලාන්ට් එකක් තියෙන්නේ. චූටි පැල ඊට සාපේක්ෂව මිල ගණන් වෙනස් වෙනවා. එතකොට ගොඩ දෙනෙක් මෙයාව අඳුරනවද? මේ මගේ තවාන හැඩ කරන තවත් හරිම ලස්සන වටින වර්ගයක්. මෙයා ඇලෙක්සියා ඇමෝ. එතකොට මේ තියෙන්නේ ඇමෝ මල. මෙයා ටිකක් වටින දුර්ලභ වර්ගයක්. හැමෝ ළඟම නැති. ගොඩ දෙනෙක් ගාව තියෙනවා. ඒ වුණාට චූටි තවන් වල ගොඩාක් වෙලාවට නැහැ. ඉතින් මෙයා සාමාන්‍යයෙන් මදර් ප්ලාන්ට් එකක් රුපියල් 1500න් එහාට වගේ මිලදී ගන්න පුළුවන්. ඒත් ගොඩක් පැල තියෙන තවන් වල මීට වැඩිය අඩු මිලකට අලෙවි වෙන අවස්ථා දකින්න තියෙනවා. ඉතින් ඊට සාපේක්ෂව චූටි පැලවල මිල ගණන් වෙනස් වෙනවා. හරිම ලස්සන වර්ගයක්. ඒ වගේම බෝ කරන්න පුළුවන් හොඳ ලස්සන වර්ගයක්. මෙයාව නම් හැමෝම දන්නවා. මේ තියෙන්නේ ශිරානෝ. මෙයත් පර්පල් වර්ගයක්. බැංකොක් වර්ගයක්, පර්පල් වර්ගයක්. එතකොට මෙයා හැමෝ ළඟම තියෙන හරි ලස්සන වර්ගයක්. මෙයා තව ටිකක් ලොකු වෙනකොට ලොන්ග් ටේල් වෙනවා. ඒ වගේම බයි කලර් වෙන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. එතකොට මෙයා මිලෙන් කියනවා නම් ගොඩාක් වෙලාවට දැන් රුපියල් 1000 වගේ මිලකට යනවා. ඒ ප්ලාන්ට් එක ලොකු වෙන්න 1500 බුෂ් එකක් වගේ වෙනකොට රුපියල් 2000 පන්නලා වගේ අලෙවි වෙන අවස්ථා තියෙනවා. චූටි පැල නම් සාමාන්‍යයෙන් චූටිම පැල රුපියල් 200 ඉඳලාම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මල් ආසන්න පැල රුපියල් 500ත් 700ත් අතර මිලක වගේ තියෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න මේ තමයි හැම තවානකම තියෙන හැමෝම දන්න වැනිලා යෙලෝ. එතකොට මෙයාගේ ඉල්ලුම අද වෙනකම් හොඳටම තියෙන වර්ගයක්. ඒ වගේම පැහැයන් හදනකොට පැහැයන් බැලන්ස් කරන, තවාන බැලන්ස් කරන හොඳම වර්ගයක් වෙන්නේ වැනිලා යෙලෝ. හොඳම සහ එකම වර්ගය වැනිලා යෙලෝ. ඉතින් මෙයා බෝ කරාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම හොඳ ඉල්ලුම තියෙන වර්ගයක් නිසා මෙයා සාමාන්‍ය මිලක තියෙනවා. මදර් ප්ලාන්ට් එකක් දැනටත් රුපියල් 1700ත් අතර මිලකින් තියෙනවා. උස සහ මල් ප්‍රමාණය අනුව. ඒ වගේම පුංචි පැල රුපියල් 250 ඉඳලාම සමහර අය නම් රුපියල් 150ටත් විකුණනවා මම දැකලා තියෙනවා.
ඉතින් ඒ තම තමන්ගේ තියෙන පැල ප්‍රමාණය අනුව. ඉතින් බෝ කරන්න හොඳම වර්ගයක් වෙන්නේ වැනිලා yellow. ඊළඟට මේ තියෙන්නේ චෙරි චැම්පියන්. සාමාන්‍ය මිලකින් මෙයක් තියෙන්නේ ටිකක් මෙයා සෙන්සමලේ ස්වරූපයක් ගන්නවා. ඒ වගේම තමයි මෙයත් ගොඩක් කලින් ලංකාවට ආපු වර්ගයක්. මෙයා රුපියල් 1000ට වගේ 1200ට වගේ මදර් ප්ලාන්ට් එකක් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ රෙඩ් ලේඩි කියන වර්ගය. මෙයා මීට වැඩිය ලොකු වෙනවා. මේ චූටි මලක් මෑතක ආපු. ඉතින් මේ තමයි හරිම ලස්සන දීප්තිමත් රතු පැහැයක් මෙයාගේ තියෙන්නේ. මේ තියෙන්නේ පරණ වෙච්ච මලක්. ඉතින් මෙයත් සාමාන්‍ය මිලකින් තියෙන්නේ රුපියල් 1000ට 1200ට වගේ මදර් ප්ලාන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. බැලූ බැල්මට මටාට වගේ පේන මෙයා මටාට නෙවෙයි මේ රේන්බෝ වර්ගයක්. රේන්බෝ සීඩ් එකකුත් නෙවෙයි රේන්බෝ වර්ගයක්. එතකොට මෙයාගේ බයි වෙනකොට මල් කොළ පැහැයක් තමයි වෙන්නේ. අනික් රේන්බෝ එකේ කළු පාටක්නේ වෙන්නේ දුඹුරු පාට වගේ. ඉතින් මෙයාගේ මල් පරණ වෙනකොට මෙන්න මේ වගේ කොළ පැහැයක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙයත් ටිකක් වටින වර්ගයක්. සාමාන්‍යයෙන් මෙයා හැමෝ ළඟම නැති නිසා දුර්ලභ වර්ගයක් වෙනවා. මෙයාගේ මිල ගණන් මන් තාම කියන්න දන්නේ නැහැ. ඒ නිසා මං මිල ගණන් සඳහන් නොකර ඉන්නම්. මේ තියෙන්නේ පර්පල් ලැනොක්. පර්පල් ලැනොක් සජීවී මලක් පෙන්වන්නේ නැහැ. මේකෙත් පැල කට් කරලා තියෙන නිසා ඉදිරියේදී ඔයාලට අරන් එන්නම් සජීවී මලක්. ඉතින් පර්පල් ලැනොක් කියන්නේ වටිනා වර්ගයක් නිසා මෙයාගේ මල් ආසන්න පැලයක්ම රුපියල් 900ත් 1200ත් වගේ මිලකින් තමයි තියෙන්නේ. එතකොට මදර් ප්ලාන්ට් එකක් රුපියල් 1700න් එහාට තමයි මිලදී ගන්න හම්බ වෙන්නේ. තවානක තියෙන වටිනාම වර්ගයක් වගේම කාලයක් යනකොට ලෝන් ටේල් වෙලා මෙයා බයි වෙන මලක් බවට පත්. ඉතින් ඇන්තූරියන් විතරක් නෙවෙයි මං ආසාවට හදන පිලෝ එකතුවක් තියෙනවා. ඒකෙන් ආසම වර්ගයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔරෙන්ජ් කාඩිනල්. එහෙම නැත්නම් ප්‍රින්සස් ඔෆ් ඔරෙන්ජ් කියලාත් කියනවා. ඉතින් ඒකේ මදර් ප්ලාන්ට් එකක් තමයි මේ තියෙන්නේ. මේ විදිහ ප්ලාන්ට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 2500ත් 2000ත් අතර මිලකින් තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ පිලෝ එකතුව. මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල් එක. හරිම ලස්සන ආසම වර්ගයක්. ඉතින් ඒකේ මදර් ප්ලාන්ට් එකක් තමයි මේ තියෙන්නේ. මේ වගේ පැලයක් සාමාන්‍යයෙන් රුපියල් 1000ත් 1500ත් අතර මිලකින් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ චූටි පැලත් දැනට හදාගෙන යනවා. ආයි තමයි තව හදන වර්ග අතරින් කියනවා නම් මෙන්න මේ මල තියෙන පීස් ලිලි. පීස් ලිලි එකේ වෙරිගේටඩ් වර්ගය. කොළය මෙන්න මේ විදිහට වෙරිගේටඩ් වෙලා තියෙන්නේ. බලන්න. ඉතින් මේකත් මම බෝ කරන වර්ගයක්. ඒ වගේ චූටි පැල තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මලක් එක්ක මදර් ප්ලාන්ට් එකක් මේගොල්ලෝ
රුපියල් 500කට වගේ අලෙවි වෙනවා. මේ පිලෝ වර්ගය. මේ තියෙන්නේ මගේ ලිප්ටික් එකතුව. ඒකේ මදර් ප්ලාන්ට් තමයි මේ තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කොකිසෙලෝ ප්ලාන්ට් එකක් අත්තක් මලක් සහිත අත්තක් රුපියල් 350කට, ඒ වගේම තනි අත්තක් රුපියල් 250 වගේ මිලකට අලෙවි වෙනවා. ඉතින් ඔයාලා ඒ දැක්කේ මගේ තවානේ තියෙන මල් වර්ග කීපයක්. තව අලුත් මල් වර්ග අරගෙන තියෙනවා. නමුත් ඒවා පෙන්වන්න විදිහක් නැහැ. ඒවල මල් ඇවිත් නැහැ. ඒ වගේම තිබුණ වර්ගත් සමහර ඒවා කට් කරලා නිසා ඔය බ්ලැක් ලව්, ඒ වගේම රේන්බෝ, ඒ වගේ ඇන්තදේසියා ග්‍රීන්, ඇන්තදේසියා බ්‍රවුන්, ඉතින් ඒ වගේ මල් පෙන්වන්න විදිහක් නැහැ. ඒවා කට් කරලා තියෙන නිසා මල් එන ප්‍රවණතාවය අඩුයි. තව සේරා වයිට් චැම්පියන්, ඔය වගේ මල් කීපයක් තව තියෙනවා. ඉතින් මල් එන විදිහට මම ඔයාලට ඒවා පෙන්වන්නම්. අලුතෙන්ම ගත්ත වර්ග කිහිපයකුත් තියෙනවා. සකුරා ලිලි, ඌතා, ඒ වගේම මිලියන් ඔරෙන්ජ් එක. ඉතින් ඒ වගේ මල් ආවම ඒවත් මේ විදිහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. තව දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මම මල් අරගෙන මම බෝ කරගෙන යන්නේ මගේ අතේ තියෙන විදිහට ගන්න පැලවලින්. ඉතින් මට ලොකු මිල ගණන් වලට යන්න විදිහක් දැනට නැහැ. මොකද මමත් තාම බෝ කරගෙන යන කෙනෙක් නිසා, පැල බෝ කරන කෙනෙක් නිසා. පසු කාලීනව මම ආස වර්ග විතරක් මගේ තවානට අරගෙන ඒව බෝ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කරන්න තවත් දෙයක් තියෙනවා, විශේෂම දෙයක්. ඒ තමයි මේ ළඟදී මගේ channel එක subscribers 600 සීමාව පහු කරා. ඉතින් ඔයාලට ගොඩාක්ම ස්තුතියි මට ලයික් එකක් තියෙනවට, කමෙන්ට් කරාට, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරාට. ඉතින් මේ තමයි මගේ තවාන, මගේ ජීවිතේ. ඉතින් මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. ඔයාලට සුබ දවසක් සහ සුබ අනාගතයක් වේවා.